දැන් අග්‍රාමාත්‍යවරිය ගියා මන්නාරමේ. ගිහලා යුද්ධ කරේ එතුමගෙන් අහලා නෙමෙයිලු. ඒතර 88 89 ඔය සිද්ධි වුණේ අහලාද? යුද්ධයක් තිබ්බා. ත්‍රස්තවාදයක් තිබ්බා. ඒක ඉවරයි. හැබැයි තවදුරටත් ඔබතුමාලා ජාතිවාදී අවශ්‍යගෙන ඒ පැති වලට ගිහිලා මිනිස්සුන්ගේ හදවත් එක්ක විනාඩි දෙකක කාලයක් තියෙනවා. මට විනාඩියක් දෙන්න. හදවත් එක්ක සෙල්ලම් කරන්න උත්සාහ කරනවා නම් ඒක සාධාරණ නෑ. ඒක සාධාරණ නෑ. ඔබතුමාට කටක් කළ රණවිරුවෙක් කියන්න බෑ. නිදහස් දිනේට රණවිරුව කරපු කාර්ය ගැන කතා කරන්න බෑ. හැබැයි ආණ්ඩුවේ ආයතනයක ස්ට්‍රයික් එකක් උද්ඝෝෂණයක් යනවා නම් වෘත්තිමය ක්‍රියාමාර්ගයක් යනවා නම් ඒකට කෝච්චි පෙට්ටිය එලවන්න රණවිරුව පාවිච්චි කරන්න හොඳයි. හැබැයි රණවිරුව කියන්න බෑ. යුද්ධ ජයග්‍රහණය කරපු එක ගැන කියන්න තහනම් ලැජ්ජයි ඔයාලට. මට ලැජ්ජ නෑ. ඔයාලට ලැජ්ජ ඇති. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කුණාටුවක් ආවොත් සුළුසුලඟක් ආවොත් කෝච්චි ස්ට්‍රයික් කරොත් බස් ස්ට්‍රයික් කරොත් දුවගෙන යන්නේ කාය ගාවටද? ත්‍රිවිධ හමුදාවට පොලිසියටයි. ගිහලා කියනවා අපිට මේකට උදව් කරන්න කියලා. දිත්ව වෙලාවෙත් එහෙමයි. හැබැයි ඒ අයගේ ගෞරවයක් දෙන්න ඒ වෙනුවෙන් කතා කරන්න ඔබට හැකියාවක් නැහැ. ඔබ උත්සාහ කරන්නේ මොකද්ද? මර්ධනය කළා බය කරලා තමන්ගේ ආණ්ඩුව අරගෙන යන්න. අපි දැක්ක වෛද්‍යවරු ගැන ඔබතුමාලාගේ මතය. වෛද්‍යවරුන්ගේ අයිතියක් පිළිබඳව කතා කරනවා. උන්ගේ ඉල්ලීම් තියෙනවා. ඒවට අහුම්කම් දෙන්න ඕනේ. ඒවට අහුම්කම් දෙන්න ඔබ තමුන්නාසලට වගකීමක් තියෙනවා. හැබැයි අහුම්කම් දෙන්න තුව මොකද කරන්නේ? වෛද්‍යවරුන්ට කියන්නකෝ උද්ඝෝෂණය කළ බලන්න කියලා නැත්තම් වෘත්තිමය ක්‍රියාමාර්ගය අපි බලා ගන්නම් කියනවා. දැන් ජනතාව බලා ගන්නම් කියනවා. ඔහොම තමයි ඔබ තමුන්නාසලා අරගලේ වෙලාවෙත් උසිගන් වල 12 දෙනෙක් පෝරකේට ගියේ. අරගලේ වෙලාවෙත් ඔහොමම තමයි ඔයාලා උසිගන් වල මිනිස්සු පාට බස්සලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරාගෙන අන්තර 12 දෙනෙක් එල්ලුම් ගස් ගියා. මෙහෙවපු කට්ටිය රජ වුණා. කතා කරන්න කෙනෙක් නැහැ මිනිස්සුන් ඊට පස්සේ. දෙහින්දා කරුණාකර ඔබ තමුන්නාසලාගේ මේ ඔය පටු මානසිකත්වකින් මේක දිහා බලන්න එපා. මේ රටේ ආර්ථිකය ගොඩනගන්න, සමාජය ගොඩනගන්න, ජන ජීවිතය ගොඩනගන්න පැහැදිලි දැක්මක් එක්ක යන්න. දැන් ඔබතුමාලා වල්පැල අයින් කළ මල්පැල නැගෙනාව 159ක් ඒ කාලේ කිව්වේ කදිරගාමරණ මහත්තයා වගේ කාලය අවසන් ගරු මන්ත්‍රී. මට විනාඩිය දෙන්න සභාපතිතුමිය. කදිරගාමරණ මහත්තයා වගේ 159ක් පාර්ලිමේන්තුව ආවා කියලා කිව්වේ අර පාස්පෝර්ට් 12ක් පාස්පෝර්ට් 17ක් හොරාට හදන් ගියා තාම දන්නේ නැහැ හදන් ගිහපු එක කවුද කියලා. හැබැයි එන්නේ හොරු අල්ලන්න. තමන්ගේ අමාත්‍යාංශේ පාස්පෝර්ට් ටික හොරාට හදන් ගියා ලේකම් කෙනෙක්. ආණ්ඩුව ආවා විතරයි. දැන් අද වෙනකන් ඇල්ලුවද කවුද පාස්පෝර්ට් ටික හදන් ගියේ කියලා? නෑ. කන්ටේනර් 323 පැන්නුව වරායෙන්. අපි අහනවා අදටත්. අර කුඩු කන්ටේනර් දෙකක් වරායෙන් එළියට දැම්මා කියලා කිව්වා. කුඩු කන්ටේනර් දෙකක් වරායෙන් එළියට දාලා මිද්දෙනියට ගියා කියලා කිව්වා. අපි ආණ්ඩුවෙන් අහනවා කවුද ඒ කන්ටේනර් දෙක එළියට දාන්න ලියුම දුන්නේ? ජාත්‍යන්තර බුද්ධ්‍යංශ තොරතුරක් තියෙනවා නම් කිසි දවසක මේ රටේ කස්ටම් එකට වරායට ඒ කන්ටේනර් දෙක ලිඛිත දැනුම් දීමකින් තොරව එළියට දාන්න බෑ. අපි අහනවා ලියුම දුන්නේ ජනාධිපතිතුමාද? ලියුම දුන්නේ පොලිසිය බාර ඇමතිවරයාද? ලියුම දුන්නේ පොලිස්පතිවරයාද? මේ තුන් දෙනාගෙන් කවුද මේ කුඩු කන්ටේනර් දෙක එළියට දාන්න අවසර දුන්නේ? ඒ හින්දා කරු සභාපතිතුමිය අපි ඔබෙන් අවසාන වශයෙන් ඉල්ලන්නේ. ඔබ තමුන්නාසේලාගේ ඔය පටු මානසිකත්වයේ වෛරය ඔබේ මහාන් තත්ත්වකම පැත්තක තියලා මේ වෘත්තීය සමිති වලට වෛද්‍යවරුන්ට අහුම්කම් දෙන්න. ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධයෙන් පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. පාතාල හිස තප්පරතියයි. මිනිස්සු පාතාල හිසෝසවලා තියෙන්නේ. මිනිස්සුන්ව මරනවා. ඉතින් මේකට වළක්වන්න මේක නවත්තන්න යම් සාධාරණ සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමක් කරනවා.